සියලු දෙනාටම ආයුබෝවන්. අද ඉඳන් මම අලුත්ම ප්ලේලිස්ට් එකක් හදන්න යන්නේ. අලුත්ම ප්ලේලිස්ට් එකකින් මේ පාරයි සාමාන්‍ය පෙළ එක්සෑම් වලට මුහුණ දෙන ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝස් ටික මම දාන්න හදන්නේ. හරි, මේ වීඩියෝස් වල අපි බලන්න යන්නේ සාමාන්‍ය පෙළ පත්තරවල ප්‍රශ්න පත්‍රවල කොහොමද ප්‍රශ්න ටිකක් මෙයාලා හදලා තියෙන්නේ, ඒකට කොහොමද අපි මුහුණ දෙන්නේ කියන එක. දැන් අපි පටන් ගමු. සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රය කොහොමද තියන්නේ, ඒකට තියෙන කාලය කොහොමද කියන එකේ ඉඳන් මේ වීඩියෝ එක අපි පටන් ගමු. හරි, පළවෙනි එක කට්ටිය ඔක්කොම දන්නවනේ. සාමාන්‍යයෙන් O level exam වල second language දෙවන වචන දෙමළ කියන පත්‍රයකට අපිට හම්බෙන්නේ පැය 3යි. පැය 3කින් අපිට පළවෙනි පත්‍රයට part 1 එකට අපිට තියෙන්නේ පැයයි, ඊළඟ part 2 එකට තියෙන්නේ පැය 2යි. එහෙම තමයි අපි කාලේ සාමාන්‍ය වෙන් කරගෙන මේක කරගන්න වෙන්නේ. පළවෙනි ප්‍රශ්න 40ක් තියෙනවා part 1 එකේ. part 1 එකේ තියෙන ප්‍රශ්න 40කම අපි පැයකින් උත්තර දියන්න ඕනේ. ඊළඟ part 2 එකට පැය 2ක් අපිට තියෙනවා. හරි, ඉතින් මේ විදිහට තමයි පේපර් එකේ ස්ට්‍රක්චර් එක තියෙන්නේ. හරි, අපිට ඊට අමතරව අපිට විනාඩි 10ක් හම් වෙනවා කියවන්න. හරි, දැන් අපි එකින් එකට හරි මේ වීඩියෝ සීරීස් එක වෙන අයිඩියා එකක් තියන්න ඉතින් ඒකෙන් තමයි මම වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්නම්. මේ සීරීස් එකෙන් අපි කරන්න යන්නේ අවුරුදු 5ක O level papers අරගෙන ඒකින් ප්‍රශ්න තියෙන විදිය. සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්න පහ තියෙනවනේ. පළවෙනි ප්‍රශ්න පහ තියෙන්නේ සමාන පද තෝරන්න. එතකොට අවුරුදු 5ක තියෙන සමාන පද වලට අදාළ ප්‍රශ්න ටික කොහොමද එයාලා රේස් කරලා තියෙන්නේ? ඒකට කොහොමද අපි උත්තර තෝරන්නේ? ඊළඟ ප්‍රශ්න විරුද්ධ පද. අර විරුද්ධ පදට අදාළ ප්‍රශ්න ටික කොහොමද මෙයාලා අහලා තියෙන්නේ? ඒකට කොහොමද උත්තර ලියන්නේ? ඊට පස්සේ short answers. ඒ වගේ අපි මේ ප්‍රශ්න වලට මේ පත්තර සාමාන්‍ය අවුරුදු 5ක ප්‍රශ්න ටික අවුරුදු 5ක පාස් පේපර්ස් ටික අපි ඇනලයිස් එකත් එක්ක රිවිෂන් එකක් කරන්න තමයි මේ වීඩියෝ සීරීස් එක කරන්න යන්නේ. හරි, අපි දැන් බලමු 2024 අවුරුද්දට අදාළ පාස් පේපර් එක. පාස් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න පහ අපි කලින් මම කිව්වා වගේම ඒක තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පහම තියෙන්නේ සමාන පද තෝරන්න. ඒ වගේම තමයි මේ පත්‍රයේ තියෙන්නේ පළවෙනි ප්‍රශ්න පහම තියෙන්නේ සමාන පද තෝරන්න. හරි, පළවෙනි ප්‍රශ්න බලමු. යානයේ උඩඹු මිගවුම් පිළියෙදේ. ඒ කියන්නේ අලියාගේ ශරීරයේ ඉතා විශාලයි. හරි, දැන් මෙතනදී අපිට හයිලයිට් කරලා තියෙන්නේ මම මේක හයිලයිට් කරන්න උඩඹු කියන කෑල්ල තමයි මෙතන හයිලයිට් කරලා තියෙන්නේ. හරි, එතකොට උඩඹු කියන එකට අපි උත්තර බැලුවොත් පළවෙනි උත්තර විදියට පේපර් එකේ දීලා තියෙන්නේ ඒගම්. ඒගම් කියන්නේ ශරීරය. හරි, දෙවෙනි එකට කාල් කියලා තියෙන්නේ කකුල. තලයි කියන්නේ ඔළුව, වයුරු කියන්නේ බඩ. එතකොට මෙතන හයිලයිට් කරලා තියෙන්නේ උඩඹු කියන කෑල්ල. ඒකේ ඉඳ අපි උත්තර විදියට තෝරගන්නවා ඒගම් කියලා. හරි, දැන් අපි ඊළඟ ප්‍රශ්න තියෙන්නේ எமது பாடசாலை மாணவர்கள் பல துறைகளில் ஆற்றல் உள்ளவர்கள். හරිද? මෙතනදී හයිලයිට් කරලා තියෙන්නේ ආற்றල් කියන කෑල්ල හයිලයිට් කරලා තියෙන්නේ. ඒකේ සිංහලෙන් කිව්වොත් මේ ප්‍රශ්න අපේ පාසල් සිසුන් බොහෝ ශ්‍රේෂ්ඨවල දක්ෂයි කියලා කියන්නේ. හරිද? දැන්
එතකොට මේකට දීලා තියෙන්නේ උත්තර ටික බලුවොත් පළවෙනි එක සුරුසුරුප්පු. සුරුසුරුප්පු කියන්නේ එයාලට ඉක්මනට වැඩක් කරගන්න පුළුවන් කියන එක. මුයට්ටි කියන්නේ එයාලා try කරනවා කියන එක කියන්නේ. කඩිනම් කියන්නේ අමාරු. හතරවෙනි එකට තියෙන්නේ තිරමයි. තිරමයි කියන්නේ හැකියාව. හරි? තිරමයි කියන්නේ හැකියාව. එතකොට මෙතන මේ ප්‍රශ්නට උත්තරයක් විදිහට අපිට තෝරන්න වෙන්නේ ගොඩාක්ම ගැලපෙන්නේ තිරමයි කියන වචනේ තමයි මෙතන අපිට තෝරන්න වෙන්නේ. ආපෝ මේ ප්‍රශ්න කිව්වොත් எமது பாடசாலை மாணவர்கள் பல துறையில் ஆற்றல் உள்ளவர்கள். හැකියාව කියන එක තමයි මෙතන highlight කරලා තියෙන්නේ. හැකියාව කියන්නේ திறமை. හරි? ඒක තමයි මෙතන අපිට තෝරන්න වෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නයකට ගියොත් ஏழை விவசாயி ஒருவன் ஒரு கீரியை வளர்த்து வந்தான். දැන් ඒකෙම සිංහලෙන් කිව්වොත් දුප්පත් කොවියෙක් මී මෙසීව ඇති කලාය. හරි? එතකොට දැන් highlight කරලා තියෙන්නේ මෙතන විවසායි. හරි? විවසායි කියන කැලල තමයි highlight කරලා තියෙන්නේ. අලු කරලා තියෙන්නේ. හරි මෙතන අපේ PDF එකේ සමහර අය මම මේක highlight කරන්නේ මේ ඔයාලට මේ highlight කරපු කැලල පැහැදිලිව බලා ගන්න පුළුවන් ඕනේ ඉඳලා. එතකොට දැන් මෙතන highlight කරලා තියෙන්නේ විවසායි කියන කැලල. එතකොට වයෝදිබන්. හරිද? වයෝදිබන් කියන්නේ අපේ වයසට ගියපු කට්ටිය. කියන්නේ අපි ආච්චිලා සීයලාට කියන්නේ වයෝදිබන් කියලා. හරිද? ඊළඟට ව්‍යාපාරි දෙවෙනි උත්තරේ තියෙන්නේ ව්‍යාපාරි. ව්‍යාපාරි කියන්නේ ව්‍යාපාරියෙක්. හරි? තුන්වෙනි එකට තියෙන්නේ උලවන්. උලවන් කියන්නේ ගොවියෙක්. හරි? හතරවෙනි උත්තරේ අපි බලාගෙන යමු. මණිකන් කියන්නේ මිනිහෙක්. හරි? එතකොට මෙතන උත්තරේ විදිහට අපිට තෝරන්න වෙන්නේ උලවන් කියන කෑල්ල. හරි? උලවන් කියන වචන තමයි අපිට තෝරන්න වෙන්නේ. හරිද? හතරවෙනි ප්‍රශ්න විදිහට අපිට දීලා තියෙන්නේ நாங்கள் கரும்பு இளநீர் படைத்து மனம் கழித்திடுவோம். මෙතන highlight කරලා තියෙන්නේ මනම්. හරි? මනම් කழித்திடுவோம் කියලා මෙයාලා highlight කරලා තියෙන්නේ. හරිද? මේ ප්‍රශ්න අපි කියවුවොත් අපි උක්සා එම්බිලි ජලය බීලා අපේ අතවත් සතුටු කරමු. හරි? එහෙම තමයි මේක ඒමම සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා මාරු කරලා කිව්වොත් අපිට කියන්න වෙන්නේ. එතකොට මෙතන highlight කරලා තියෙන්නේ මනම් කියන එක තේරුම සිංහල තේරුම අතවත්. අතවත් කියන එක තමයි මෙතන highlight කරලා තියෙන්නේ. හරිද? අතවත් සතුටු කරමු. හරි? එතකොට මෙතන උත්තර දීලා තියෙන්නේ පළවෙනි එකට උල්ලම්. හරි? මේ උල්ලම් කියන එක අපි මනම් කියන්නේ උල්ලම්. මේක තමයි උත්තරේ. හරි? හැබැයි අපි ඉතුරු ටික මොකද කියලා බලාගෙන යන්. ඉතුරු උත්තර තුනක් තියෙනවනේ. ඒකත් බලාගෙන යන්. වාසම් කියන්නේ සුගඳට, කාදල් කියන්නේ ආදරයට, පන්බු කියන්නේ ක්වොලිටියට. හරි? එතකොට මේ ටික තමයි මෙතන තියෙන්නේ. එතකොට මෙතන ගොඩාක්ම ගැලපෙන්නේ උල්ලම් කියන වචනේ. හිතවත් කියන එකනේ තියෙන්නේ. ඒකේ ඉඳන් මෙතන මේ උල්ලම් කියන එක තමයි ගොඩාක්ම ගැලපෙන්නේ. පස්වෙනි ප්‍රශ්නේ எனக்கு திருக்கோணமலையை பார்க்க ஆசையாக இருக்கிறது. මම ත්‍රිකෝණමලය දැකීමට කැමැත්තයි. හරි? එතකොට මෙතන
ආසයයි. ඒ කියන්නේ කැමැත්ත. කැමැත්ත කියන එක තමයි මෙතන හයිලයිට් කරලා තියෙන්නේ. හරි. එතකොට කැමැත්ත. කැමැත්ත කියන එකට සමාන පද අපි තේරුවොත් මෙතන පළවෙනි එකට මගිල්චි කියලා තියෙන්නේ. මගිල්චි කියන්නේ සන්තෝෂය. නන්දු කියන්නේ හොඳයි. තුන්වෙනි එකට දීලා තියෙන්නේ විරුප්පම්. විරුප්පම් කියන්නේ ආසයි. හරි? ආසයි. ආර්වම් කියන්නේ ඉන්ට්‍රස්ට්. හරි? එතකොට මෙතන ගොඩාක්ම ගැලපෙන වචන ආසයි කියන එකට විරුප්පම්. හරිද? මේ ටික තමයි 2024 සාමාන්‍ය පෙළ දමල පත්තරෙන් අපිට තියෙන සමාන පද තෝරන්න ආපු ප්‍රශ්න පාම. මේ ප්‍රශ්න පාගෙන කට්ටියට මොකක් හරි පැහැදිලි නැති තැනක් තියෙනවා නම් අපේ කමෙන්ට් බොක්ස් එකකින් මේක කරගන්න කමෙන්ට් කරන්න අපි ඒ ගැන සාකච්ඡා කරමු. හරි? ඉස්සරහ තියෙන වීඩියෝස් වල මම ඒ ගැන ඩිස්කස් කරලා ඊළඟ වීඩියෝ එක මම පටන් ගන්නම්. කට්ටියම අපේ YouTube channel එක subscribe කරන්න. තමන්ගේ යාළුවන්ට මේක share කරලා තිබ්බොත් එයාලා මේ වීඩියෝස් ටික බලාගෙන පෝෂණයක් ගන්න පුළුවන් ඔයාලා වගේම. Thank you.